පරාක්‍රම සමුද්‍රය ඉතිහාස කතාව දෙවන කොටස. ඉමක් කොනක් නැති මෙම විශාල ජලස්කන්ධය රජු විසින් හඳුන්වනු ලැබුවේ වැව් රජු වශයෙන්. එතුමාට අවශ්‍ය වූ පරාක්‍රම සමුද්‍රය අනෙක් සියලුම වැව්වලට වඩා විශාල බව පෙන්වීමටයි. විශාලත්වය දැක්වීම සඳහා වැව්වැම්මේ ගල්ටැම් සිටුවා. දෙපැත්තක සිංහල හා පාලි භාෂාවෙන් එය පරාක්‍රම බාහු රජුගේ කාර්යයක් බව සඳහන් කොට ඇත. අනිකුත් පැත්තේ අනිකුත් වැව්වල බැමි හා සසඳා දක්වා ඇත්තේ මේ අයුරුනි. 3 වන සහ 4 වන කණු අතර රියන් 4300යි. 4 වන සහ 5 වන කණු අතර රියන් 1700යි. 5 වන හා 6 වන කණු අතර රියන් 3200ක් වශයෙනි. පරාක්‍රම සමුද්‍රය දිත්ත පෝෂක වැවකි. එයට ජලයේ සපෙන ප්‍රධාන ඇල මාර්ගය වනුයේ අබන් ගඟ සුදු කන්ද හරහා ගලා බසිද්දී ගල් තලාවකින් සෑදී ගං පත්ල මත විශාල ගල් කුටි අතුරා ඉදිකළ අමුණකි. අංගම් මැටිල්ල ඇල නැතහොත් ආකාශ ගංගාවේ විශේෂත්වය වනුයේ අඩි 100ක් 200ක් සමෝච්ච රේඛාව ඇතුළත ඉදිකොට තිබීමයි. දෙවන පෝෂක මාර්ගය වනුයේ ගිරිතලේ වැව් ජලය තඹල් වැවටත් කඩවල වැවටත් යොමුව අනතුරුව පරාක්‍රම සමුද්‍රයට ගලා ඒම. එම ඇල මාර්ගය වර්තමානයේ හඳුන්වනුයේ මාවය වශයෙනි. මේ හැර වර්ෂා කාලයේ සුදු කන්ද පෝෂක ප්‍රදේශය වෙතින් ගලා එන වැලි ඇල, ගල් ලමුණ ඇල, උල්පත් ඇල, කනේ යන් ඇල ආදී ඇල මාර්ග කීපයකින්ද ජලය පරාක්‍රම සමුද්‍රයට ගලා එයි. මෙම ප්‍රධාන ඇල මාර්ග දෙකින් පරාක්‍රම සමුද්‍රයට ජලය සපයා ගැනීමත් සමග අබන්ගගේ ජලයෙන් පෝෂිත සුවිශාල වාරි කර්මාන්ත දෙකක් එක්විය. මෙසේ එක් වූයේ අංගම් මැඩිල ඇල මාර්ගය හා ඇලහැර මාර්ගයයි. මින් පැහැදිලි වනුයේ වෙන් වෙන් දිශාවලට ගලා යන ගංගා කෘතිම ඇල මාර්ග මගින් එක් කිරීමට සිංහල වාර ශිල්පියා සමත්ව සිටි බවයි. අංගම් මැඩිල්ල ඇල පරාක්‍රම සමුද්‍රයට ඇතුළු වූයේ තෝපා වැව රොටෑමුල්ල තුඩුවෙනි. ජලය සමුද්‍රයට ඇතුල් වීමට පෙර යාර 100ක් පමණ ඔබ්බෙන් ඇතුළු වාන විය. ඇල මාර්ගයේ ගලා යන ජලය එහි නැවතී ජලාශයක් මෙන් සෑදී. ඉන්පසු එහි රොන් මඩ තැන්පත් වෙයි. ඒ ගලාගෙන එන ජලයේ එන මඩ හා අනිකුත් අපද්‍රව්‍ය එහි රැඳී පැන්නුමේ රොක්වන මඩ ඉවත් කොට සකස් කර උළු ගඩොල් හා වලං කර්මාන්තය කළ බවට සාධක හමු වී ඇත. වංශ කථා අනුව පරාක්‍රම සමුද්‍රයේ සොරවු 7කි. ප්‍රධාන ඇල මාර්ග 11කි. මේවා හඳුන්වා ඇත්තේ ඉන්දියාවේ පූජනීය ස්ථානවල නාමයෙනි. මකර, මාලතී පුෂ්ප, වේත්‍රවති, නීලවාහිනී, සසලවති ආදීනි. ඒත් එම ඇල මාර්ග හඳුනා ගැනීම දුෂ්කරව පවතී. වර්තමාන ප්‍රතිසංස්කරණවලදී ඒවා බොහෝමයක් අතහැර අලුතින් සොරෝව් හා ඇල මාර්ග ඉදිකොට ඇති පැරණි ස්ථාන හඳුනා ගැනීමට තරමක් අපහසුයි. වංශ කතාවල සඳහන් වන පරිදි පැරණි සොරෝව් 7 පැවති ස්ථාන මෙසේ දැක්විය හැක්කේ ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ඒවා දුටු අයගේ විස්තර